ඔන්න යාළුවනේ ඉතින් ඔන්න ගොඩක් අයට ප්‍රශ්නයක් තිබ්බා මං අර ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එකට ස්කින් දාපු එකේ ස්කින් සුදු වෙනවා කියලා. ඉතින් එහෙනම් අපි ඒකට විසඳුමක් අරගෙන තමයි මම මේ ෂෝට් වීඩියෝ එකක් ගෙනාවේ. හරි ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ස්කින් ඩවුන්ලෝඩ් කරගත්ත එකක් හරි යාළුවෙක් එව් එකක් හරි තියෙනවා නම් ඒක ගැලරියේ තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන අර වීඩියෝ එකේ වගේ අර අනවශ්‍ය කොටස් ක්‍රොප් කරගන්න. ස්කින් එකේ ගානට ක්‍රොප් කරගෙන ඊට පස්සේ ඔයාලා ෆොටෝ එක ස්ක්‍රීන්ෂොට් ගහලා අනවශ්‍ය කොටස් ක්‍රොප් කරගෙන අර ෆෝල්ඩර් එකට දාන්න තියෙනවා. ඔයාලා දන්නවනේ ඊට ඉස්සෙල්ලා මම වීඩියෝ එකක් අදාගන්න. ඒක දාන්න. ඊට පස්සේ ඔයාලා ගේම් එකට යන්න. ඔයාලා ගේම් එකේ ගරාජ් වලට යන්න. ගරාජ් වලට ගිහලා ඔයාලට වෙනවා මගෙත් දැන් ස්කින් එක සුදු වෙලා තියෙන්නේ නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ ස්ප්‍රේ කියන එක ස්ප්‍රේ එකක් තියෙන මෙන්න මෙතන මේක ඔබලා මේ ඇඩ් ලීවර් කස්ටම් ලීවර් දීලා ඇඩ් ලීවර් කියන එකට යන්න. මේ කරන එක ඔයාලා කරන්න යන්න එපා යාළුවනේ. හරි යාළුවනේ මට ඒක ඔයාලට පෙන්වන්න තියන්නේ මේක ඔයාලා ස්ක්‍රීන්ෂොට් නොගහ කෙලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත එක ෆෝල්ඩර් එකක් දැම්මොත් වැඩ කරන්නේ නැහැ ස්කින් එක. ඔයාලට අර දන්නවනේ තුරු ටික නම් මෙන්න මෙතන මේ බ්‍රවුස් ගිහිල්ලා දැන් මේ මෙතන මගේ DSSL කියලා තියෙනවනේ ඔයාලගේ මුලින් බලද්දී එහෙම වැටෙන්නේ නැහැ. නැත්නම් බ්‍රවුස් ගිහිල්ලා ඔයාලා මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඔයාලා මෙතන ඔයාලා හදාගත්ත ෆෝල්ඩර් එක තෝරගෙන use this folder දෙන්න. ඊට පස්සේ permission එල්ලුවොත් allow දෙන්න. ඊට පස්සේ මේ විදිහට අපි හදපු ෆොටෝ ටික එනවා ස්ක්‍රීන්ෂොට් ගහලා මම දාගන්න එන්නේ ෆොටෝ ටික මේ විදිහට පෙන්නනවා. ඔයාලා ස්ක්‍රීන්ෂොට් නොගහ නම් දැම්මේ මෙතන ෆොටෝ ටික පෙන්නන්නේ මේ ෆෝල්ඩර් එක ආවත්. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ස්ක්‍රීන්ෂොට් කියලා මෙන්න මේ දෙකේම තියෙනවා. ඒ මම ස්ක්‍රීන්ෂොට් ගහලා හදාගත්ත නිසා. ඊට පස්සේ මම මේ විදිහට මේ ෆෝල්ඩර් එක උඩ බලලා මෙන්න මේ ලෝඩ් කියන එක දෙනවා යාළුවනේ. ලෝඩ් කියන එක දුන්නාට පස්සේ ලෝඩින් ගිහලා මේ විදිහට වැඩ කරනවා. මේ ස්කින් එක මගේ අතින් හරියට ක්‍රොප් වුණේ නැහැ. ඒකයි මේ විදිහට පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නේ. ඔයාලා ඒක හරියට ක්‍රොප් කරගෙන මේවා කරගන්න. හරි යාළුවනේ ඔන්න මම අද ගෙනාවේ පොඩි ෂෝට් වීඩියෝ එකක්. ඉතින් අමතක නොකර මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඔයාලට සුබ දවසක්.